ආයිබෝවන් කුක්විත් අපේ තාත්තා චැනල් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට කියා දෙන්න යන්නේ බොහෝම රසවත් ගුණදායී කඩින් කන්න බැරි හොඳ ගෙදරදී හදාගන්න පුළුවන් හොඳ රෙසිපි එකක්. හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ වීඩියෝ එකේ බොහොම පැහැදිලිව පේනවා අවශ්‍ය රෝල් ටික මම නමුත් කියන්නම්. අලගෙඩි 2යි, කැරට් ගෙඩියයි, ලීස් ලොකු ගහක් 1යි, කොලත් එක්ක කුකුල් මස් කටු සහිත කිලෝ 1යි. මුලින් මේ ටික ලෑස්ති කරගන්න. ඒ ටික ඔය විදියට කපා ගන්න ඕනේ. මේ වීඩියෝ එකේ මුලින් යන විදියට හිමිහිට කපා ගන්න. චිකන් එක කපනකොට ලොකු කෑලි 4ක් මම මේක වෙනමයින් කරගත්තා මේ විදියට. ප්ලේට් 2යි කුකුලයි කකුල් 2යි තව කටුත් එක්ක හොඳ මස් කෑලි 2ක් ගෙදර කට්ටින්න ප්‍රමාණයට කපා ගන්න. ඒතුළු ටික චූටියට කටුත් එක්කම මේ පොඩියට කපා ගන්න ඕනේ අපිට කරේ එක හදනකොට ඒකට දාන්න. අපි ඔන්න ඔය ආකාරයට මේ බලන්න පුතා මේ තියෙන්නේ හොඳට. ඔය වගේ. ඊට පස්සේ මේ ටික අපි බුරියානි පේස්ට් එකට ගන්න සාදික්ක මලක පොඩි ප්‍රමාණයකයි කරහමුණටි 5ක් ගම්මිරිස් ඇට 10ක් විතර එනසාල් 5ක් කුරුඳු කැරි 3-4ක් සාමාන්‍ය ප්‍රමාණයට වෙන් කරගන්නවා. සුදු ලුණු ගෙඩිය පොඩියට කපා ගන්න. මෙතනම 3-5 කිරලා ගත්ත කැලි මිරිස් 50යි ග්‍රෑම් වැදපු 3-5 ග්‍රෑම් 10යි ගම්මිරිස් ග්‍රෑම් 2යි ලුණු ග්‍රෑම් 15යි සුදු ලුණු බිකයි. ලුණු දෙක හරියට පුතාලා හොඳට කිරලා ගන්න ග්‍රෑම් 15ක් ගාන්ට. එතකොට අපි පස්සෙත් ග්‍රෑම් 5ක් දානවා මුළු ඔක්කොටම ග්‍රෑම් 30ක් තමයි ලුණු යන්නේ. උදිර හරියට කිරලා ගත්තා ආයි පස්සේ ලුණු රහ බලන්න යම් කතන්දර ඕනේ. ඔය විදිහට පුතාලා හදද්දි කිරලා ගන්න වැඩේ වරදින්න ඕන කෙනෙකුට බය නැතුව දෙන්න පුළුවන්. තට රසට කන්න පුළුවන්. ඔය විදිහට. ඊට පස්සේ ඉස්සෙල්ලා මම එකතු කරගන්නේ 3-5 මිරිස් කුඩු කෑලි මිරිස් කහ කුඩු කෑලි 2ක් විතර එක්කව කරගන්න ඕනේ. මට ඉස්සෙල්ලා කියන්න බැරුණා. සුදු ලුණු ටිකයි 3-5 කෑලි මිරිස් එතකොට ලුණු ගම් මිරිස් කහ කුඩු ටික එකතු කරලා යෝගට් එකකුත් දාලා හොඳට අනා ගන්න ඕනේ. හොඳට අතින් අනන්න. ග්ලව්ස් දෙකක් දාලා අනන එක හොඳයි. කඩයක් වගේ කරනවා නම් විකුණන්න කරනවා නම් ග්ලව්ස් දාලා කරන්න ඕන පිරිසිදුට. අපි ගෙදර කන්න හදනකොට හොඳට අත සෝදලා අතින් හොඳට අනනු තමයි හොඳට මස් එකට මේ අපේ පාරණ ක්‍රමයටම මේ මස් එකට හොඳට රස කාවා දී. ඔය වගේ හොඳට තට අනන්න ඕනේ පුතා. තට අනන්න ඕනේ. තට මස් එකට දැනෙන්න ඕන රෙඩි නිකන් පොඩි වෙන්න නැති වෙන්න තට අත ගන්න. තට 3-5ට කිව්වා දින්න අත ගන්න. කරලා පොඩ්ඩක් ටිකක් වෙලා මේ විනාඩි 30ක් පැයක් විතර හොම රැපින් එකකින් වහලා තියනවා නම් තවත් හොඳයි. කොහොම නමුත් ඔය විදිහට අනාගත්තට පස්සේ අපි භාජනයට තෙල් මිලිලීටර් cc වලින් ගත්තොත් එකක් විතර දාලා අර කලින් සාදිච්ච කරාමුඩි ටික මිරිස් ඇට එනසා කුරුඳු ටික දාලා කලින් චටිවිත් දාලා අඩු ඉන්දරේ පිටේ හොඳට මේක බ්ලෙන්ඩර් කරලා අර චිකන් එකට දාන්නත් පුළුවන්. නමුත් පුතා ඕක බ්ලෙන්ඩර් කරලා දැම්මට පස්සේ රස වෙනස්. ඕක ඔය විදිහට තෙලේ බැදෙනකොට ඒක වෙනම රසක් එනවා සම්පූර්ණයෙන් වඩා. ඒ විදිහට මම ඉස්සෙල්ලාම එකතු කරගන්නේ තෙල් එකට හොඳට හරි ටික බැදුනට පස්සේ ලොකුවට කපාගත්තු තෙල් මේ චිකන් ලොක් කෑලි ටික මම 4ක් කපාවෙන් කරගත්තා කිලෝ එකකින්. ඔය විදිහට කොහොමද කැමති විදිහට කෑලි දෙකට තමයි හදාගන්න. ඉස්සෙල්ලා දාලා ලීස් ඔල පොළ
ටිකක් කලාගෙන මම ඒ ටිකක් තෝකට උඩින් දාලා අතු ගින්දරේ තමා මේ කරන්න ඕනේ. ඒක අතු ගින්දරේ තමා ඔයාලා කරන්න ඕනේ. වැඩි ගින්දර දැම්මොත් එකපාරට අර අපේ ස්පයිසි ටික කර වෙලා යනවා. කර වෙන්නේ නැති ගානට දෙක තැම්බෙන්න බැදෙන්න දෙකටම අතරමැද වගේ තමයි කරන්නේ. ඕක මම විනාඩි 10ක් විතර වගේ හොඳට වහලා ගින්දර යනකම් තිබ්බා. ඒක විනම මම මේ ඔක පුච්ච ගන්නවා පස්සේ ආවන්න කියලා. ඒ නිසා ඔක ඔය විදිහට තියාගන්නවා දැනට. ඔතේ ගින්දර වදින්න කොහෙන් හරි අරන් තියන්න. පස්සේ ඉතුරු චිකන් ටික අපි මේ විදිහට දාලා බර්ට අර්ථයකට දාලා මේවා චිකන් ටික ලොකු චිකන් කෑල්ලක්. පස්සේ මම අර කපාගත්තු මේ ලීස් ටිකයි අලයි කැරට් එක කපාගත්තු ඔන්න වගේ කොටු. පොඩියට කොටුවට. කොට්ටයි කරන හොඳට කොටුවට. ඒක අලයි ටිකයි කැරට් පොඩි අලයයි. අලනන් ලොකු අලයක් තිබ්බොත් අල එකක් ඇති. මගේ පොඩි අල නිසා මේ ඔයාලා වීඩියෝ එකකින් දකින්න නැති ඒක අල තමයි මම දෙකක් ගත්තා. ඔය වගේ ලීස් ගස් ටිකක් මම දිගට හැටියට තමයි කපාගත්තේ. අතින් කඩලා ගන්නත් පුළුවන්. අර පොඩියට ලියලා ගන්න එහෙම අවශ්‍ය නැහැ. ඒක වතුර ගැටි පොඩිස්. ඔය විදිහට දිගට කපා ගන්න හරි අතින් කඩලා හරි දැම්මහම ඒක මැල වෙලා තර ටෙම්පරාදු වෙලා එනවා. ඒක රස වෙනස්. ඔබ චූටියට අපි වීනියට ලියාගෙන දැම්මොත් ඒ රස වෙනස්. ඒක තමයි ට්‍රික්ස්. ඒක බර්ට අර ටේස්ට් එකෙන් අපි අනාගන්න. බර්ට ටෙම්පරාදු කරගෙන දැන් ඉතින් කරේ එක තමයි තියෙන්නේ බුරියානිකේ මේන් පොයින්ට් එක තමයි ඕක රසට ආවේ නැත්තම් අපිට බුරියානික රසට එන්නේ නැහැ. ඊට පස්සේ මම ඕකට එකතු කරගන්නවා එලකිරි මිලිලීටර් 100ක්. සාමාන්‍ය විනාඩි 10ක් විතර රත් වුණාට පස්සේ මස්සෙකට දැන් ගින්දර ගිහිල්ලා තියෙන්නේ. එලකිරි 100යි. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා භාජනයේට 4 මිලිලීටර් තව 100ක් දාලා ඒ භාජනයේ තුන පහට කොහොම හොදලා බර්ට අතින් හොදලා ඒ ටික එකතු කරගන්න මේකට අපරාධනේ. එකෙත් තුන පහ භාගයක් ඔය භාජනයේ රැඳෙනවා. ඊට පස්සේ එකක් දාලා හොඳට අඩු ගින්දරේ තව විනාඩි 15ක් විතර මම මේක අල ඔල්ට ගින්දර යන්නේ ඒවා චෙක් කරන්න ඕනේ. ඒතර කාරියකේ රස ආවන හරි. ඊපස්සේ බාස්මති අපි ගන්නවා ග්‍රෑම් 500ක්. තමයි මේ ඔක්කොම. හොඳ බාස්මති එක ඉන්දියන් පාකිස්තාන් එකක් මම ගත්තේ වලත් බලලා ගන්න පස්සේ. ඒකට එලින්ගි තෙල් ග්‍රෑම් තේ හැන්දයි බටර් තේ හැන්දයි දාලා අර කරේක රත් කරගත්තු භාජනයටම දාලා ඒ බත් එක ලාවට උට්ටක් ඕක අතුල් මේවා කරගන්නවා අනා ගන්නවා. ඇටෝල්ට වැඩි ගින්දර යන්න දෙන්නේ නැහැ. එතකොට ඇට පුරන්නවා. ලාවට අර බටර් ටික එළඟි තෙල් ටිකයි වදින්න හොඳට මේව කරලා ලාබේ රත් කරලා ඊට පස්සේ කරේට් මැදට ටිකක් යටින් දාලා බත් ටිකක් දාලා හාල් ටික සමායන හාල් ටික දාලා ඊට පස්සේ උඩිනුත් ලේයර් එකක් වගේ දාගන්න. ඔන්න දැන් අපි කරේ. ඒක හොදි ටිකක් ඉතුරුනා බොර වගේ ඒ ටික අපි තියාගන්නවා පොඩි වැඩකට. ඒක මම පස්සේ කියන්නේ. වතුර මිලිලීටර් 600ක්. හරියට මොවා ගාන්ට වල දාන්න ඕනි. ආයි පැටවුයි ලුණු මදි පස්සෙන් බුද්ධ ඕත් එක්කම ලුණු ග්‍රෑම් 15ක් තව දාන්න. ටෝටල් ලුණු ඔක්කොම 30යි. ග්‍රෑම්. දැන් ඉතුරු වෙච්ච කරේ ටික මේ සෙල්ලප් බදලා අරන් තියාගත්තු චිකන් එකට දාලා ඒක වහලා ප්‍රී හීට් කරන 180කට අවන් එකේ මම පැය භාගයක් 180කට ඔක හොඳට අර මුහුලක දැම්මත් එකයි දැම්මහන් ටිකක් හොඳට ගින්දර යනවා. ටස් පුච්චක ඔන්න තවන්ත කුමිරියානි කේන්නේ. ඒ බලන්න. ඇට ටික මම බැද ගාරන නම් භාජන නිදාන රත් කරානේ එළඟි තෙල් දාලා. ඉතින් ඒ ඇට කැඩෙන්නේ නැහැ එතකොට. සමන බුරියානි හැදුවා එකම වැඩේ තමයි ඇට අර දිගට හිටින්න නැති එක. දැන් විදියට දැන් මහන්නේ. පස්සේ අර ඉස්සෙල්ලා පාට ලුණු ගෙඩියක් බැදක උඩින් දාගන්න. ඒකත් උඩින් දාගන්න ඔය විදියට. සාර චිකන් ටිකක් මම පැය භාගයක් ටෝස් කරගත්තා. ඒ චිකන් ටිකත් උඩින් තියාගන්නවා.
අපිට තනිකර කුකුලෙක් වුණත් තියාගන්න පුළුවන්. ඒක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපිට හදන කට්ටිය අනුව. මම යාට සරලම ක්‍රමයක් කියලා දෙන්නේ. බුරියානි එක ක්‍රම තියෙනවා. ඔක මං වෙනම ක්‍රමයක් මං හොයාගත්තු. තව මගේ ක්‍රමයක් තියෙනවා මං ඊළඟ වීඩියෝ එකේ ඔයාලට දාන්නම්. ඒකට කජු හමුද රසපලං එහෙම දාලා ඒක කඩලා වෙනම එකක් ඒක මං ඔයාලට ඊළඟ රෙසිපි එකකින් මං ළඟදීම ගේන්න. මේ තියෙන බලන්න. හරිම සුවඳයි. මසුවඳක් තියෙන්නේ. කියන්නේ මේ රසත් එහෙමයි. දෙපාරක් බලන්න දෙයක් නෑ ලුණුත් ගාන්ට පදමට තියෙනවා. බලන්න. තතම හොඳයි. බිත්තර දාලා. ඔන්න බලන්න ඇට රින් වෙලා ගාන්ට ඇට රින් වෙලා එක ඇටයක් කැඩලා නෑ. කොම ඇට දිගට තියෙන එක තමයි ට්‍රික් එක. බලන්න. හොඳට ගිහිල්ලා තියන අනන්න මුකුත් ඕනේ. හරිම රසයි. හදලා බලන්න. ඊළඟට අපිට ඔක ඔයාලා මේක මගේ සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟට ලහඳ ගැමි විදිහට මම කැම ටිකක් ඔයාලට ගේන්න. එහෙනම් දුවලා පුතාලා නැවත සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත රසවත් කැම ඔයාලා